සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා SL Mobile Tutorial YouTube channel එකට. අද ඔයාලට කියලා දෙන්න හදන්නේ විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළතදී ලස්සන line art photo එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා වීඩියෝ එකට දැම්ම like එකක් දාගෙන යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝගේ App Store එක හරි Play Store app එක හරි open කරගන්න එක. ඉතින් එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕන PicsArt කියලා. ඉතින් එහෙම PicsArt කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. හරි ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ PicsArt app එක ඕපන් කරගන්න එක. ඉතින් ඔයා තාම ඩවුන්ලෝඩ් කරමු නැති කෙනෙක් නම් දැන් app එක ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේ විදිහට app එක ඕපන් කරගන්න. ඉතින් app එක ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. හරි ඉතින් මෙන්න මෙතන යට තියෙන edit and image or video කියන option එක උඩ එකපාරක් touch කරගන්න ඕන. ඉතින් එහෙම touch කරගෙන දැන් ඔයගොල්ලන්ට හදා ගන්න ඕන photo එක මෙන්න මේ app එකට ඔයගොල්ලෝ select කරලා photo එක add කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට photo එක select කරලා add කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් කරොත් ඔයාලට පොඩිම හරි ස්ටෙප් එකක් මගේ ඇරෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේකට ෆොටෝ එකක් සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් එහෙම ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට ටූල් බාර් එකක් තියෙනවා. ඉතින් මේ ටූල් බාර් එකේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. හරි ඉතින් ඒකෙත් මේ යට තියෙන AI කියන එක උඩ තෝරලි වෙලා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මෙහාට යන්න ඕන. ඉතින් එහෙම ආවට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා sketch 1 කියලා ඔප්ෂන් එක. ඉතින් ඒක උඩ මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න ඕන. ඉතින් එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ line art එක මෙන්න මේගොල්ලෝ මේ ෆොටෝ එක ලස්සනට ඇඩ් කරලා දෙනවා. ඉතින් එහෙම line art එක ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩම තියෙන apply කියන බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. ඉතින් එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එකට ලස්සනට line art එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලොන්ට අර thumbnail එකේ තිබිච්ච විදිහට මෙන්න මෙතනට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒකත් බලන වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන යට ටූල් බාර් එකේ තියෙන මෙන්න මෙතන add photo කියන ඔප්ෂන් එකට ටච් කරගන්න. ඉතින් එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න ඕන ෆොටෝ එක මේකට ඇඩ් කරගන්න ඕන. හරි ඉතින් ඒකටත් මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක උඩ වැටුණා. ඉතින් මේ විදිහට ෆොටෝ එක ලොකු කරගෙන ඉවරලා මෙන්න මෙතන යන ටූල් බාර් එකේ තියෙන මෙන්න මේ opacity කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. ඉතින් එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ opacity එක adjust කරගන්න. ඉතින් ඒක මෙන්න මේ විදිහට මම මෙන්න මේ විදිහට ෆොටෝ එකට ගැලපෙන විදිහට මේක අඩු කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ඇඩ් කරන ෆොටෝ එකේ විදිහට ඔයාලට කැමති විදිහට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙම මේක අඩු වැඩි කරගත්තට පස්සේ දැන් මේ විදිහට මම තව ටිකක් අඩු කරලා මෙන්න මෙතන උඩ තියෙන eraser icon එක උඩ එකපාරක් ටච් කරගන්නවා. හරි එහෙම ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට අර අපේ යටින් දෙන ෆොටෝ එකේ පැහැදිලි වෙන විදිහට ටිකක් මකා ගන්න ඕන. හරි ඉතින් එහෙම ඔයගොල්ලන්ට ගැලපෙන විදිහට ඒක මකාගෙන ලස්සනට ඔයගොල්ලෝ ඒක ඇඩ් කරගන්න. හරි ඉතින් එහෙම කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ දකුණු අත පැත්තේ උඩම තියෙන හරි icon එක උඩ එකපාරක් ටච් කරගන්න එක. හරි ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක. දැන් අපි හදාගත්ත ෆොටෝ එක මෙන්න මේ විදිහට ලස්සනට වැවිලා තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ හදාගත්ත ෆොටෝ එක ඔයගොල්ලෝගේ ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ තියෙන ඩවුන්ලෝඩ් icon එක උඩ එකපාරක් ටච් කරගන්න එක. ඉතින් ඩවුන්ලෝඩ් icon එක උඩ එකපාරක් ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆොටෝ එක ඔයගොල්ලෝගේ ගැලරියටම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අද වීඩියෝ එකත් හොඳයි නම් මතක ඇතුව අපේ වීඩියෝ එක like එකක් දාලා
අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙමු.